2018 43 වෙනි ප්‍රශ්නේ උත්ප්‍රේරකයක් යෙදීමෙන් සමතුලිතතාවයේ ඇති ප්‍රතික්‍රියාවක් ඉදිරියට එනම් සමතුලිත ලක්ෂ්‍ය දකුණට විස්ථාපනය කිරීම නැත්නම් පෙළඹවීම ඉදිරියට පෙළඹවීම කළ හැකියි. හරිද වැරදිද? මතක තියාගන්න උත්ප්‍රේරකයක් යොදලා කරන්න පුළුවන් ඉන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන එක. එතකොට සමතුලිතතා ලක්ෂ්‍යවත් සමතුලිතතා නියතයවත් හරිද ඒ කිසි දෙයක් අවසාන වශයෙන් හැදෙන අයගේ සාමරණ අපි ඉන්නේ යොමුකුත් වෙනස් වෙන්නේ නැහැ උත්ප්‍රේරකයක් දැම්ම කියලා. අගර උත්ප්‍රේරකයකින් මෙන්න මෙහෙම දෙවිදියක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි හිතමු මෙන්න මේ පද්ධතිය දැනට සමතුලිතයි කියලා. දැනට සමතුලිත නම් උත්ප්‍රේරකයක් දැම්මොත් එහෙම එයා ඉක්මනට ප්‍රතික්‍රියාව කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවත් පසු ප්‍රතික්‍රියාවත් කියන දෙකේම වේගය වැඩි කරනවා. ඉක්මනට ගන්නවා. يعني ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයත් ආපසු ප්‍රතික්‍රියාවේ වේගයත් එකම ප්‍රමාණයකින් වැඩි කරනවා. අපි හිතමු මෙන්න මේ ප්‍රතික්‍රියාව කියලා මේක ප්‍රතිවර්තය. හැබැයි තාම සමතුලිත වෙලා නැහැ. සමතුලිත වෙන ගමන. එහෙම වුණොත් ඉක්මනට සමතුලිත කරලා දෙන්න. උදාහරණයක් මේක උත්ප්‍රේරක නැතුව විනාඩි 10කින් සමතුලිත වෙනවා නම් ඔන්න උත්ප්‍රේරක දාලා විනාඩි 3ෙන් සමතුලිත වෙනවා. ඒ වගේ. හරිද? නිකන් ඉලක්කයක් කිව්වේ. එතකොට වෙන්නේ සමතුලිත නම් ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයත් ආපසු ප්‍රතික්‍රියාවේ වේගයත් එකම ප්‍රමාණයකින් වැඩි කරනවා. සමතුලිත නැත්නම් ඉක්මනට සමතුලිත කරනවා. හැබැයි උත්ප්‍රේරකයක් දාලා සමතුලිතතා ලක්ෂ්‍ය වලට සමතුලිතතා නියත වලට මොකද වෙනසක් කරන්න බෑ වැරදි එක. ඊළඟ එක උත්ප්‍රේරකයේ මගින් ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා පමණක් අඩු සක්‍රියන ශක්තියක් ඇති මාර්ගයක් සපයන්නේ නැහනේ. දැන් ඔයාලා නිකමඩ ඇඳලා බලන්නකො මේකේ ශක්ති සටහන. එතකොට සිද්ධිය තේරෙනවනේ. මම ගන්නම් A යනම B කියන ප්‍රතික්‍රියාවට ශක්ති සටහන මේ විදිහට මේ පැත්තට ශක්තිය මේක තාපදායකද අවශෝෂකද? මේක තාපදායකයි. ඇයි? ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එනි ශක්තිය පිට ගන්න. එතකොට මේ උත්ප්‍රේරක නැතුව උත්ප්‍රේරක නැති උත්ප්‍රේරක දැම්මම මොකද වෙන්නේ? යන්න සක්‍රිය ශක්තියෙන් අඩු වෙන පාරක් ඔස්සේ සිද්ධ කරනවා උත්ප්‍රේරක ඇති. එහෙමයි එන්නේ. හරිද? එතකොට මෙන්න මේ උඩම ඉන්න නබින සංක්‍රමණ අවස්ථාව නේද? සක්‍රිය සංකේත. මෙන්න මෙතන ඉඳන් මේ දක්වා දෙන ශක්තියට කියනවා සක්‍රියන ශක්තිය. උත්ප්‍රේරක නැති වෙලා. මේ තියෙන ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. මේ තියෙන්නේ ආපසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. දැන් බලන්න උත්ප්‍රේරක දැම්මා. මෙන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය තිබුණ එක මෙන්න දැන් තියෙන එක. තිබුණ එකට වඩා තියෙන එකේ ගාන මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. ආපසු එකෙත් එහෙමයි. මේ තියෙන්නේ තිබුණ එකේ සක්‍රියන ශක්තිය. මේ තියෙන්නේ දැන් තියෙන එකේ සක්‍රියන ශක්තිය. ඒක නිසා ඉදිරි ප්‍රතික්‍රියාවට වගේම ආපසු ප්‍රතික්‍රියාවටත් සක්‍රියන ශක්තියෙන් අඩු වෙනත් මාර්ගයක් සපයනවා. ඔක වරදවා කියන්න එපා උත්ප්‍රේරකයකින් සක්‍රියන ශක්තිය අඩු කරනවා කියලා. එහෙම වෙන්නේ සක්‍රියන ශක්තියෙන් අඩු වෙන මාර්ගයක් ඔස්සේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අපි ඔක උදාහරණයක් දීලා තිබ්බලට කන්දක් කරහා යන්න නැතුව උමගක් කරහා යනවා කියන්නේ. අපි උමගක් කරහා ගියා කියලා වැඩේ ලේසි වෙනවා නිසා කන්දේ උසාරු වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මේකේ ඉදිරි ප්‍රතික්‍රියාවට විතරක් අඩු සක්‍රියන ශක්තියක් තියෙන මාර්ගයක් සපයයි කියන එක වැරදි. ඉදිරිය කරත් ආපසු කරත් දෙකටම අඩු එකක් තියෙන එක දෙනවා. 2018 43 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 5 වෙන්නට ඕනේ.